ඔයාගේ ගෙදර ඇතුළෙන් අත්පුත කටහඬක් ඇහුණොත් ස්ටීවන් ලාෂන්ස් තමන්ගේ දරුව තුන්දෙනා එක ජීවත් වෙන ගෙයක් රෙන්ටකට ගත්තා. තරමක් පරණ පන්නේ ගෙයක් වුණත් පවුලේ හැමෝම මේ ගෙදරට කැමති වුණා. ගෙදරට ආපු පළවෙනි දවසේම ගෙදර ඇතුළෙන් යම් අත්පුත කටහඬක් ඇහෙන්න පටන් ගත්තා. Get out. ඔහු මුලින්ම ඒ හඬ ගණන් ගත්තේ නෑ. නමුත් ටික ටික ඒ හඬ වැඩි වෙන්න පටන් ගත්තා. ඒ හඬ දරුණු වෙන්න පටන් ගත්තා. දරුණු දේවල් ආරම්භ වුණේ අන්න එතනින්. ගෙදර බිත්තිවල සීරීම් සලකුණු පැලීම් ඇති වෙන්න පටන් ගත්තා. නමුත් කවුරුන් හෝ නිවසට අලුතෙන් එන විට ඒ සියල්ල මැකී ගියා. ඒ වගේම ස්ටීවන්ගේ දරුවන්ට දැනෙලා තියෙනවා තමන් නිදියගෙන ඉන්නකොට බෙඩ් ෂීට් එක බිමට ඇදී යන බව. එක් දිනක් ස්ටීවන්ගේ දුව හොඳටම බය වෙලා තාත්තා ගාවට දුවගෙන ඇවිත් මෙහෙම කියනවා. තාත්තේ, මගේ කාමරේ තව කෙනෙක් ඉන්නවා. මට ගොඩක් බයයි. මේ දෙයින් ස්ටීවන් ගොඩක් බය වෙනවා. දරුණු දේවල් තව තවත් මේ අතර වැඩි වෙන්න පටන් ගන්නවා. නිවසේ බිත්තිවල තෙත් ලේ පැල්ලම් වලින් පාද සලකුණු ඇති වෙන්න පටන් ගන්නවා. බිත්ති වලින් ඇහෙන අත්පුත කටහඬින් කියන්නේ එකම එක දෙයයි. Leave my house. Get out now. ස්ටීවන් අසල්වැසියෙක් හමු වෙලා මේ නිවස ගැන විස්තර අහනවා. අසල්වැසිය කියන්නේ භයානක කතාවක්. මේ නිවස 1930 දී පවුලක් ජීවත් වෙලා තියෙනවා. ඒ පවුලේ ස්වාමියා විසින් තම බිරිඳව ඝාතනය කර තමනුත් නිවස තුලම සියදිවි නසාගෙන තිබෙනවා. මේ සිද්ධියෙන් පස්සේ මේ නිවසට එන සියලු දෙනාම නිවස අතහැර යනවා. මේ සියල්ල දැනගත් ස්ටීවන් හැකි ඉක්මනින් තම දරුවන් සමග නිවසෙන් පිට වෙනවා. ස්ටීවන් පසු කාලයක ඔහුගේ අත්දැකීම් එකතු කරලා ද අනින්වයිටඩ් කියලා පොතක් පවා ලියලා තියෙනවා. මෙතන තියෙන භයානකම කතාව තමයි මේ සිදුවීම සත්‍ය සිදුවීමක්. අදටත් ඇමරිකාවේ මිසූරි නගරයේ කැම්බල් ස්ට්‍රීට් එකේ මේ නිවස දැක ගන්න පුළුවන්. හැබැයි කිසිම කෙනෙක් රාත්‍රියේදී මේ නිවස අසලට යන්නේ නැහැ.